ලංකාවේ ඉතිහාසය ගැන කතා කරනකොට අපිට කතා නොකරම බැරි පොතක් තමයි මහා වංශය කියලා කියන්නේ. ඉතින් අද අපි මහා වංශය ගැන කතා කරමු. මහා වංශය මුලින්ම රචනා කරන්නේ ධාතුසේන රජතුමාගේ කාලේ අනුරාධපුර දික්සඳ සෙනවි පිරිවෙනේ වැඩවිසූ මහානාම හිමියන් විසින් පාලි භාෂාවෙන් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී රචනා කළ මහා වංශය පළමු කොටස බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය දක්වා තොරතුරු පාලි භාෂාවෙන් ගාථා ආකාරයට රචනා කර ඇත. මහානාම හිමියන් විසින් රචනා කළ මහා වංශයේ පළමු කොටස 37 වන පරිච්ඡේදයේ 50 වන ගාථාවෙන් අවසන් වේ. එතැන් සිට මේ දක්වාම මහා වංශය ස්වාමින් වහන්සේලා හා විද්වතුන් අතින් විවිධ කාලවල් වල නිර්මාණය වුණා. දැනටත් මහා වංශය රචනා වෙමින් පවතිනවා. මහානාම හාමුදුරුවන් විසින් ලිවීම ආරම්භ කළ මේ මහා වංශය තවමත් අපේ රටේ වංශ කතාව ලියමින් තියෙනවා කිව්වහම හරිම පුදුමයි නේද? ගුණයෙන් උසස් වූ බුදුන් වහන්සේගේ පරම්පරාව මෙන්ම උසස් නරේන්ද්‍රයන්ගේ පරම්පරාව මහා වංශය ලෙස කතව වහන්සේ විසින් හඳුන්වලා තියෙනවා. ලංකාවේ ඉතිහාසය ඉදිරිපත් කරන ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහා වංශය හඳුනාගෙන තිබෙනවා. යුනෙස්කෝ සංවිධාන 2023 වසරේදී මහා වංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ඔබ දන්නවද? මෙම මහා වංශය රචනා කිරීමට පෙර ලියන ලද දීප වංශය, සීහලට්ට කතා, මහා වංශය වැනි නොයෙක් පොත්වල අතීත කරුණු අරගෙන ඒවා මහා වංශ කතු හිමියන් විසින් සංස්කරණය කර මහා වංශයට එක් කර ඇත. එම අතීත පොත්වල සඳහන් දීර්ඝ විස්තර කෙටියෙන් සඳහන් විස්තර දීර්ඝ ලෙසත් මහා වංශයට එක් කරලා තියෙනවා. පුරාවිද්‍යා සාක්ෂි මගින් මේ මහා වංශයේ සඳහන් කරුණු බොහොමයක් නිවැරදි බවත් සමහර ඉතිහාස කරුණු සොයාගන්න මේ මහා වංශය උපකාර වෙලා තියෙනවා. ඉන්දියාවේ පවා යම් ඉතිහාස කරුණු මහා වංශය නිසා ඔප්පු වෙලා තියෙනවා. ඔමුත් වර්තමාන විද්වතුන්ගේ මතය මහා වංශයේ එන සමහර කරුණු යම් අඩුපාඩු හා පක්ෂපාතීත්වයෙන් යුක්ත බවයි. මහා වංශය නිසා අපේ ඉතිහාසයේ විශාල අදුරු පැතිකඩක් ආලෝකෝමත් කරගන්න පුළුවන් වුණා. ඒත් හේතුන් කිහිපයක් නිසා මහා වංශය 100%ක්ම අපිට පිළිගන්න බෑ. එබැවින් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් සනාථ කර ඇති මහා වංශයේ කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ග්‍රාණවන්තය. ඔන්න මහා වංශයේ සිංහල පිටපතක් මම මේ වීඩියෝවත සමග ඔයාලට අරගෙන ආවා. පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් මහා වංශයේ සිංහල පිටපත ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම එහෙනම් ගිහින් එන්නම්. මේ කොහෙද මේ?